ආයුබෝවන් සුබ දවසක්. ඉස්මෝකියෝගේ කවුරුත් නොදන්න රහසක් සහ ඔහුගේ ආධ්‍යාත්මික හැකියාව ගැන අද දවසේදී කියන මේ කාරණා මේ රැප් සංගීතයට කැමති වගේම ඉස්මෝකියෝ ගැන දන්න අයට අතිශය වැදගත් වෙයි. ඉතින් මේ ඉස්මෝකියෝ එහෙම නැත්නම් කෙවින් ඉස්මෝකියෝ මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. ඉපදෙති තුප්පා දැන් ඉන්නේ වගේ සුද්දා උන් මට කියන්නේ කුඩ්ඩා පටන් ගත්ත යුද්ධ සෙල්ලම කරනවා සුද්ද ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා. කෙවින් ඉස්මෝකියෝ මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. රැප් එක ඩිස් කරන්න ගත්තා. ඒකත් එක්ක නැවත කරලියට ආවා. ඒ වගේම තමයි මේ රැප් වල රැප් තන්ත්‍ර කලාව. ඒ වගේම වචනවල තියෙන හරඹ කිරීම, ඒ වගේම විවිධ අවස්ථාවල ඔහු භාවිතා කරන විවිධ වචන ආදියෝගී මම මැරිලා ඉපදුනේ තාවේටයි අභියෝගී ඔම් මියාගේ උඹ යෝගී නම් මං ආදියෝගී. ඒ වගේම වෙමි මම රුද්‍ර අලුතෝ රුද්ද ස්මෝක වෙලා රුද්‍ර අවුරෝරා ඕරා මං ඇතන් ඉන්නේ පයින් ඕරා වගේ අවුරෝරා. මේ වගේ සහ විවිධ මේ ශිව ශක්ති සහ ශක්ති විද්‍යාවන් එක්ක යන වදන්, ඒ වගේම ආධ්‍යාත්මික වචන, දිව්‍ය කලාපවල තියෙන ශක්ති ස්වභාවයන්, මේ වගේ විවිධ දේවල් මේ කෙවින් ඉස්මෝකියෝ තමන්ගේ වචන වලට භාවිතා කරන. ඒ වගේම ඔහු ඉතා වේගවත් රැපර් කෙනෙක් වගේම ඔහු තන්ත්‍ර කලාව, එහෙම නැත්නම් මේ හෙළ විද්‍යාවන්ගේ තියෙන වචන හරඹේ තුල තියෙන තන්ත්‍රය නිසි ලෙස භාවිතා කරන්නේ. තන්ත්‍ර ලියන ඉතිහාස ග්‍රන්ථ රන්න කුරුණ රැකි වෙන්සම කන්න කෙන්ද උඹ ඉන්නේ පාත්තන කන්ද උඹට දරන්න පුළුවන්ද අන්ද මන්ද වන කරනව මන්ද මදන්න දන්න මගංගව පදන්න තමන්ව දන්දුන වෘතන්ත කදන්නේ මන්දකිනි කලම්බ නම බවත් පදන්න මදවත් තවත් පදවන්දන අවශ්‍ය මත් අවසනම නමරන්දන වස්කල සිදුරු පියවි ඇසිනංග සවන්න කිබරන්න දිවසින් බල ලංකාව. අද මේ වීඩියෝ එක අතිශය වැදගත් වෙයි. ඔබ කවුරුත් නොදන්න ඉස්මෝකියෝගේ පෙර භවයන්ගේ ඔහු මොනා කරපු කෙනෙක්ද, ඔහුගේ තියෙන හැකියාව මොකද්ද, මේ ආත්මේ ඔහුවත් නොහඳුනන ඔහුගේ හැකියාවන් මොනවාද කියන කාරණා ගැන කතා කරනවා. ඉතින් කොහොමද මම මේවා කතා කරන්න කියන දේ ගැන මුලින්ම කියන්නම්. මොකද ඔහු සහ මම දැන්ට මාස 7-8කට පෙර යම් සංවාදයක් ගොඩනගෙනවා දුරකථනයෙන්. ඒ හරහා තමයි මමත් දන්නේ ඔහු මේ තරම් මේ ආධ්‍යාත්මික ශක්තියින් සහ හෙළ විද්‍යාවන් ගැන ප්‍රගුණ කරන කෙනෙක් සහ ඒවා විශ්වාස කරන කෙනෙක් කියලා. හැබැයි වැරදියට විශ්වාස කරන්න එපා, වැරදියට අවබෝධ කරගන්න එපා. ඔහු කිසිවක් මත දුවන කෙනෙක් කියලා. ඒ වගේම මුලින්ම කෙවින් ඉස්මෝකියෝ මහත්මයාගෙන් අවසර ඉල්ලනවා ඔබගේ මේ තියෙන ආධ්‍යාත්මික ස්වභාවය සහ ඔබගේ ප්‍රේක්ෂකයන් නොදන්න අභ්‍යන්තර ආධ්‍යාත්මයේ මෙලෙස එලි දක්වන්නට. සිව්මැලි සරගි සකුරා විසිනාසේ සනාතනේ හිසුවේ සිටිනාසේ සපුරස බාදම් සංසිද්ධි මනාසේ සකල සකන්දි සුන්දේ ආසාරේ සසරේ සරන්නේ මිනිසුන් නොමෙනාසේ සඳහර මනස රසසයි නිසාරේ අස්තිර සියල්ල සත්‍යයි විනාසේ අස්මානේ දිස්වතයි නොදකිනාසේ මසොයන්නේ නිශාපේ මසොයන්නේ නිර්වාණේ මසොයන්නේ සත්‍ය සියල්ල සත්‍ය නිසාවේ මසොයන් ගිය සතකසන සීන රාසේ මසොයන්නේ තවත් සූර්ය ස්වයං නිර්මාණේ. ඉතින් කිව යුතු දේවල් බොහෝමයක් කියනවා සහ අනිත් දේවල් මම තාවකාලිකව නවත්තනවා. යම් දවසක ඔහුත් එක්කම මේ දේවල් කතා කරන ඔහුගේ අභ්‍යන්තරයේ තියෙන ආධ්‍යාත්මික ශක්තිය සහ ඔහුගේ සසර ප්‍රගුණ කරපු ඒ ශිව ශක්ති දාමය ගැන කතා කරනවා ඔහුත් එක්කම ඔහුගේ අවසර මත. ඒ නිසා මම කිව යුතු සීමිත කරුණු කාරණා ප්‍රමාණයක් පවණක් කියනවා. ඉතින් එතුමා එක්ක දීර්ඝ සංවාද කිහිපයක් ඇති වෙලා තිනවා. අදටත් මම ගොඩක් අවස්ථාවල ඔහුගේ මේ වචන බලනවා. ඒ වගේම රැප් විඳිනවා. ඒ ඇතුලේ තියෙන සමාජයට අනාගතයේ ඔහුගෙන් වෙන්න තියෙන මහඟු සේවයක් මම දකිනවා. ඉතින් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මේ ඇඟ පුරා පච්ච ගහගෙන ඉන්න කාලෙකට කලින් මේ කුඩ කියලා හංවඩු ගහපු, ඒ වගේම මේ මෑතදී ලක්ෂ ගණන් සල්ලි හොයන කුඩ්ඩා කියලා ඔහු වෙනම ඩිස් එකක් කරනවා. සෙල්ලම කුඩු කරනවා අද කුඩ්ඩා වදන දැන් මේ සැනි දැන දුන්දා දැක්කම් පේන කොකියන කොක කමින් කුක්කා ඔක තමයි මට ගන්න ඔනුනේ උලුප්පා ඔම තමයි අනිතුම දන්නේ මං පුලුස්සා මිනිස්සු තමයි මව තිබේ උඩින් උස්සා උන්ට දොදු නෑ උන්දන්න කවුද සුදුස්සා. ඒකත් එක්ක ඔහුගේ ලයිෆ් එකේ තියෙන සමහර දුර්වල තැන්ම, සමාජයේ ඔහුව වට්ටපු තැන්ම සමහරලාට ඔහු ප්ලස් පොයින්ට් විදියට අරගෙන ඔහු ප්‍රහාර එල්ල කළා නැවතත් සාමකාමී විදිහට වැඩ කටයුතු කරන. ඒ වගේම ඔහු තමන්ගේ මේ තන්ත්‍ර කලාව සහ ඔහුගේ රැප් ලියන ස්ටයිල් එක, ඒක ඇතුලේ තියෙන මේ වචන හැසිරවීම බොහොම නිර්ලෝභීව වත්මන් තරුණ පරපුරට උගන්වන කෙනෙක්. ඔබේ ජීවිතයේ සිදුවෙන සියල්ල කර්මයේද අපිට එක වෙනස් කරගන්න බැරිද? ඇයි අපේ ජීවිතයේ හොඳ නරක සුභ අසුභ මේ සියල්ල සිද්ධ වෙන්නේ කියන දේ හරියටම බලා ගන්න. පුරාණ උමා ජ්‍යොතිෂය වෙනනම් මහා රාවණයන් පවා භාවිතා කරපු හෙළ විද්‍යාව, ඒ වගේම ශිව දෙවියන් විසින් නිර්මාණය කරපු ආලෝකීය විද්‍යාව කියනා වූ මේ විශේෂිත ආධ්‍යාත්මික ජ්‍යොතිෂය හරහා
ඔබේ ජීවිතේ මේ ආත්මේ ඔබට මොන ආකාරයෙන්ද ධනය ලැබෙන්නේ? ඔබගේ විවාහ ජීවිතයේ මොන විදිහටද දෙවෙනි විවාහයක් සිද්ධ වෙනවද? විවාහ ජීවිතයේ කර්මයන් මොනවාද? වෘත්තීන් සහ රැකියාවන් මොනවාද? ඒ වගේම අධ්‍යාපනයේ දරුවන් සම්බන්ධයෙන් දරුවන් කී දෙනෙක් ඉන්නවද? ඔබට නිවාස දේපල ලැබීම කොහොමද? විදේශ ගමන් සම්බන්ධ ගැටලු ඇති වෙනවද? මේ වගේ ලෞකික කාරණා සියල්ලත්. ඒ වගේම ආධ්‍යාත්මික මාර්ගයේ තියෙන පෙර ආත්ම කර්මණය, ජීවන අරමුණ සහ ධර්ම මාර්ගය, තමන්ගේ ඉෂ්ට දේවතාවන් සහ වරම් ශක්තියින්, තමන්ගේ ආලෝකය සහ ඕරායකයේ තියෙන ප්‍රබලත්වය, අධිමානසික සහ ගුප්ත ශක්තියින්, මේ වගේ ආධ්‍යාත්මික ලෞකික සියලුම කාරණා ඉතා විශිෂ්ට විදිහට ඔබට බලා ගන්නට අවශ්‍ය නම් දැනට ජ්‍යොතිෂයේ නැති ආධ්‍යාත්මික ගැඹුරකින් මේක කරගන්නට ඔබට හැකියාව තියෙනවා ගගන ප්‍රතාප් ජ්‍යොතිෂ්‍ය සේවය හරහා වසර 25කට අධික විශ්වාසනීය නාමයක් සහිත ගගන ප්‍රතාප් ජ්‍යොතිෂ සේවයෙන් ඔබගේ මේ සියලුම ආධ්‍යාත්මික ශක්තියින් ලෞකික හැකියාවන් ලබා ගන්න. ඉතින් මේක ඔබට පැකේජස් 3කින් රුපියල් 2000 5000 සහ 10000 කියන පැකේජස් 3කින් ලබා ගන්න පුළුවන් දින කාල වකවානුත් එක්ක ඔබට WhatsApp එකට ඩොකියුමන්ට් එකක් විදිහට මේ සියල්ල ලැබෙන ඉතා විශේෂ සහ විශාල ප්‍රතිඵලයක් එක්ක. ඉතින් ඒ නිසා ඔබට අවශ්‍ය විදිහට තෝරගන්න හැකියාව තියෙනවා. ඔබට අවශ්‍ය කැටගරි එක මොනවාද, ඔබට මොන කරුණුද අවශ්‍ය කියලා මේ සියල්ල ඔබට බලා ගන්න අවශ්‍ය නම් මේ වෘත්තීය සේවය හරහා මේ තිරේ දිස්වෙන අංකයට සහ මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. එතකොට මම මේ පැකේජස් ඔබට ලබා දෙන්නේ කොහොමද කියලා කියනවා. කෝල් කරන්න එපා. මොකද WhatsApp හරහා පමණයි මේක කරන්නේ. විශාල කෝල් ප්‍රමාණයක් එන නිසා අනිවාර්යයෙන්ම WhatsApp මැසේජ් එකක් දාන්න කියලා මතක් කරමින් මේ සේවයට ආරාධනා කරන ඔබට දීර්ඝායු වේවා. ස්මෝකියගේ තියෙන සංසාරගත යෝගී ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය නිසා ඔහු සතුව තියෙන ඔහුවත් නොදන්න. අද මේ වීඩියෝ එක අහන බව මම දන්නවා ඔහු. ඒ වගේම ඔහුවත් නොදන්න ඔහුගේ බොහෝ කාරණා අද මම මේ වීඩියෝ එකේදී කියනවා. ඒක ඔහුට තව විශ්වාසය තහවුරු වෙන්න. ඔහුට මේක අභ්‍යන්තරයට දැනලා තිබුණට එයාවත් විශ්වාස නොකරන සමහර දේවල් තියෙනවා. ඒවා මම අද කතා කරනවා. ඉතින් මේක විශේෂිතම කතාවක් වෙයි සහ මේ ආධ්‍යාත්මික වෙන්න ටැටු එකක් ගහුවම ආධ්‍යාත්මික වෙන්න බැරිද? ඒ වගේම තමයි මේ නැචරල් හයිප් එකට වඩා සමහර දේවල් වලින් හයිප් එකට ගිය අයගෙන් ලැබෙන දේවල් මිත්‍යාවද? මේ වගේ ටිකක් විද්‍යාව, මිත්‍යාව, මත්ද්‍රව්‍ය ඒ වගේ දේවල් ගැනත් මම අද ටිකක් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ වගේම තමයි කෙවින් ස්මෝකියෝ කියන්නේ අනාගතයේදී මේ තරුණ පරපුර වෙනස් කරන, ඔහුගේ මෙන්ටැලිටි එක වෙනස් කරන තරුණ පරම්පරාව යම්කිසි සුවිශේෂී තැනකට අරයි යන චරිතයක් බවට පත් වෙන. ඒක මම අද කියන අනාවැකියත් ඒක ඔහුගේ අතින් අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතු දෙයක්. ඒ වගේම තමයි මේ තන්ත්‍ර කලාව කියන්නේ මොකද්ද? යంత్ర මන්ත්‍ර තන්ත්‍ර කියන ඒවා තියෙන හඬ භාවිතයේ තියෙන සිද්ධිය මොකද්ද කියන එක ගැන මම අද ඔබත් එක්ක කතා කරනවා. වගේ මේ රැප් කියන්නේ අතිශය විශේෂිතම සංගීත කලාවක්. මම නිතර රැප් අහන කෙනෙක් නෙමෙයි. මම හැමෝගෙම රැප් අහන කෙනෙකුත් නෙමෙයි. මම දකින්න සුවිශේෂී රැප් චරිතේ ඉන්නවා. මානසික ඒ වගේම ස්මෝකියෝ තව ඉන්නවා පිරිස ගොඩක්. මම හැමෝගෙම නම් කියන්නේ මම ඉස්සරහට ඒ අයගෙත් සමහර ගීතත් එක්කම මේ කලාව ගැන ටිකක් කතා කරන්නම් මම දන්න සුළු සීමාව ඇතුලේ. ඒ වගේම තමයි රැප් කියන්නේ ඉතා කුඩා වෙලාවකින්, පොඩි වෙලාවකින් ලොකු සමාජ කතාවක්. එහෙම නැත්නම් යම් ෆිලොසොෆි එකක් ඉතා ඉක්මනට කියන්න පුළුවන් හරි අපූර්ව කලාවක්. අනු හතරේ අගදී ඉපදුන මම කොළඹ එදා ඉඳන්ම තිබුණේ දෙපතුළු ගෑවිලා පොළඹ හැංගිලා තිබ්බ හැමදේම හදවත අස්සේ කොන්නක කරපු කියපු දේ ගලපලා එලිසම ලිව්වම ඉතින් මේක ගොඩක් සමාජීය රැපර්ස්ලා වර්තමානයේ මද්ද්‍රව්‍යත් එක්ක පටල ගන්න. ඒ වගේම භාෂාව ගැන්ස්ටර් ලෙවල් එකකින්ම යනවා. නමුත් මේක කවුරුත් නොහිතන ස්පිරිචුවල් ලෙවල් එකකට මේ රැප් භාවිතා කළොත් ඒ හරහා සමාජයේ ධනාත්මක ආලෝක ශක්තියට ගෙනියන්න පුළුවන් හැකියාවත් අතිශය විශාලයි. අසුළු වෙලාව කරන් හිතුවොත් අපිත් ඒ යාන්ත්‍රණේ කොටසක්මයි නේද මේ ලෝකෙ මේ තත්ත්වයකපත් කළේ තිරසමින් සමිසමුල් සප්පයෙක්ද බලවතා තම පරමාර්ථ සපුරා ගනිගෙන එමින් විවිධ චක්‍රලේක හැම තප්පරේම මතුවෙන්න පතන්නෙම වෙන ලෝකෙක වෙනසක් වලේක. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ රැප් කලාව කියන එක සහ කලාව ආධ්‍යාත්මයේ නැඹුරු කරගන්න. මොකද ශිව දෙවියන් කියන්නේ මේ තාණ්ඩවය, ඒ වගේම සවාදහම සංගීතය, රිද්මය එක්ක මිනිස්යාගේ ජීවිතයට ආලෝකය දුන්න උත්මයෙක්. ඒ නිසා මම දන්නවා කෙවින් ස්මෝකියෝ මහත්මයාත් ශිව දෙවියන්ගේ ඉතා හොඳ බැතිමතෙක්. ඔහුට හැකියාව තියෙනවා ශිව තාණ්ඩවය මතකයෙන් ඒ රිද්මයෙන් ඉතා හොඳින් කියන්න. ඉතින් ශිව දෙවියන්ගේ ශිව තාණ්ඩවය කියන්නේ මේ සාගරයේ රිද්මයට, තරංගයේ ස්වභාවයට, මේ ආත්ම චක්‍රයේ ගමන් මාර්ගයට අනුව සකස් කරපු විශේෂිතම තන්ත්‍රයක්. ඉතින් ඒක හොඳින් භාවිතා කරන ඔහුට තන්ත්‍ර කලාවට සහජයෙන්ම උරුමයක් තියෙන කෙනෙක් වගේම ආදියෝගිවරියෙක්. මගේ මම විතරයි හොයාගත්තේ ධර්මෙ මං හිතලයි මගේ හර් දෙන්න සිතල මං ලුසිෆර් ස්වර්ගෙ නොපිටදයි උඹ මට කැරිය වුණොත් ඉවරයි පුතු විගර් පෙට තිරපයි මං කරන්නේ ප්‍රාර්ථනා නිබනයි උඹ තම සර් මගේ තින්නපයි. ඒ නිසා
ඔහු ඒ වඩපු ශක්තිය මේ ආත්මය අරන් ඇහිල්ලා ඔහු තාමත් යම්කිසි මාර්ගයක යනවා. ඒ මාර්ගය හරියටම ඔහුගේ ආධ්‍යාත්මික ශක්තිය ඔහු හඳුනා ගන්න. ඒ වගේම කවුරුත් හිතන්න එපා කෙනෙක් ටැටූ ගහපු පළියට ඔහු ඉන්න විදිහට, ඔහු කන බොන විදිහට, ඔහුගේ ලයිෆ් එක ඔහු මේ ආත්මෙදී එන්ජොයි කරන විදිහට ඔහුට ආධ්‍යාත්මික වෙන්න බෑ කියලා. ආධ්‍යාත්මය කියන අධ්‍යාත්මය, තමන්ගේ ආධ්‍යාත්මය හයි එකකට ගෙනියන එක සහ ඒක ඇතුලේ Taman කොහොමද ආලෝකේ කරා යන්නේ කියන දේ. ඒක ඇතුලේ ඔබ ටැටූ ගහනවද, කොණ්ඩේ වවනවද, ඩ්‍රෙඩ් කරනවද, ඔබ කලිසම ඉරිච්ච කලිසමක් කරන ඔබ පැෂන් කරනවද, ඔබ කොහොමද ජීවත් වෙන්නේ ඒක අදාළ නැහැ. ඔබ ඔබේ ආත්මය බොහොම ආලෝකමත් විදිහට මිනිස්සුන්ට උදව් කරමින්, සමාජයේ යහමකට ගනිමින්, අනිත් කෙනාට වැරද්දක් වෙන්නේ නැති වෙන්න අනිත් කෙනාවත් එගොඩ කරගෙන යනවා නම් ඔබ සතු හොඳ ආධ්‍යාත්මික හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක යන ගම ඔබ දන්න තව හොඳ රැපර්ස්ලා මේ ස්පිරිචුවල් ලෙවල් එකත් එක්කත් ඉන්න හොඳ රැපර්ස්ලා කවුද කියලාත් පොඩ්ඩක් ලියාගෙන යන්න කමෙන්ට් එකේ. මම මැරිලා ඉපදුනා උරුම දෙ ගන්න මන් නොමැරි මරුණා මෙතාක් දුර ගෙවන්න හැමදේම ගත්තත් හැකියාව බෑ උදුරගෙන යන්න මං ආයෙත් ආවේ මගේ දේවල් උන්ගෙන් අරගන්න යා. ඒ වගේම ස්මෝකියෝගේ ෆෑන් කෙනෙක් නා ඔහුගේ තිබිච්ච හොඳ ස්පිරිචුවල් ලෙවල් එකට තියෙන හොඳට රසට හැපෙන වචන බාස් මොනවාද කියලා පොඩ්ඩක් කමෙන්ට් කරන්න. මම මේ හොඳම කමෙන්ට් වලට රිප්ලයි කරනවා. ඒ නිසා රැප් කලාව සහ ඔහුගේ රසිකයෝ නා ඔහුගේ තියෙන හොඳම වචන මොනවාද, ඔයගොල්ලෝ දැකපු හොඳම වදන් මොනවාද, ඒ වගේම සමහර ඔයාලා මේ වගේ කැමති රැපර්ස්ලාගේ තියෙන මේ ආධ්‍යාත්මික වචන මොනවාද කියන එකත් කමෙන්ට් කරන්න. ඒක ටිකක් හරි ලස්සන වෙයි මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඉස්සරහට අරගෙන යන්න. ඒ වගේම තමයි ඔබ දකින්න ඇති ඉරාජයක කරපු ඉන්ටර්විව් එකකදීත් ඔහු වාඩි වෙලා ඉන්න ස්වභාවයත් ඔහුගේ ආධ්‍යාත්මික ශක්තියත් එක්ක ඔහු සසරින් වඩපු භාවනා ශක්තියින් නිරන්තරයෙන්ම ඔහුත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි මේ වර්තමාන කලාවත් එක්ක ගොඩක් වෙලාවට රැපර්ස්ලා වෙන්න පුළුවන්, වෙනත් ආටිස්ට්ලා, ඒ වගේම වර්තමාන සමාජ පරපුර විවිධ ඩ්‍රග් එක්ක සම්බන්ධ වෙනවා. එයි මෙහිම නැචරල් හයිප් එකෙන් තොරව සමහරු මේ සින්තටික් එහෙම නැත්නම් කෘත්‍රිම විදිහට ඩොපමීන් ලෙවල් උත්තේජනය කළා. ඒ වගේම තමන්ගේ චක්‍ර පද්ධතියේ තියෙන ඉහළම චක්‍ර මධ්‍යස්ථාන පයිනියර් ග්ලෑන්ඩ් එක කෘත්‍රිම උත්තේජනය කළා. ඒකෙන් ඇති වෙන හෝමෝන ගන්න උත්සාහ කරන සමහරු ඉන්නවා සංසාර ගමනේ විවිධ ශක්ති වඩපු අය. ඒ අය ඒ කාලේ සබාධමත් එක්ක ගත්ත හයිප් එක සමහරලාට ඒ ගත්ත ආධ්‍යාත්මික තත්වයට ඒ ධානා මට්ටම් වලට සමහර වෙලාවට කෘත්‍රිම ධානා ලෙවල් එකකින් යන්න පුළුවන් නිසා මේ මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. මොකද මේ මත්ද්‍රව්‍ය හරහා ශනිකව උත්තේජන වෙන. හැබැයි ඒ සියල්ලම ඉස්සර යෝගීවරු සහ හෙළ විද්‍යාවේ දේවල් එක පාවිච්චි කර සබාධමත් එක්ක යන ඥාන ශක්තිය උද්දීපනය කරන ඖෂධ නෙමේ. දැන් තියෙනවා මත්ද්‍රව්‍ය සහ ඒවෙන් වෙන්නේ ශරීරයේ දි รา පත් වීම සහ ඒ හෝමෝන ග්‍රන්ථි ඉතා ඉක්මනින් උත්තේජන වීමත් ඉතා ඉක්මනින් අක්‍රිය වීමත්. එතකොට මේ මත්ද්‍රව්‍ය නිසා ශනිකව යම්කිසි කෘත්‍රිම ධානා තත්ත්ව සහ යරා හයිප් එකක් එක්ක සමහර දේවල් ඉතා ශීඝ්‍රයෙන් කරන්න හැකි වුණත් කාලයත් එක්ක ශරීර සෞඛ්‍ය සහ තමන්ගේ හෝමෝන පද්ධතිය චක්‍ර පද්ධතියේ දැඩි හානි සිද්ධ වෙනවා. ඒ නිසා මේ රැපර්ස්ලා හෝ වේවා, කලාව වේවා, පාටි වලට බහින අපේ තරුණ පරපුර වේවා ඩ්‍රග් එකක ඉන්නවා නම් හිතන්න එපා ඒක හැමදාම යථාර්ථය කියලා. හැමතිස්සෙම ඒකෙන් යදන විමුක්තිය සබාධමයෙන් විඳින්නට උත්සාහ කරන්න, සබාධමයේ රිද්මයට අනුගත වෙන්න, ඒ ඔබේ ජීවිතයේ අනිවාර්යයෙන්ම ඉහළම තැනකට අරන් යනවා. ඔබගේ ශක්තිය වර්ධනය කරගන්න, ඒ වගේම අපලවලට සුදුසු ලංකාවේ තියෙන විශිෂ්ටම මැණික් සිංහාත්‍ර ජෙම් නාමයෙන් ඔබට අවශ්‍ය නම් විදේශගතව සිටියත් ලංකාවේ ඉඳියත් ඉතා විශ්වාසවන්තව ඒ ජෙම් සර්ටිෆිකේෂන් එකත් එක්කම ඉතාම ප්‍රාණ ශක්තිය බල පිහිටවපු මැණික් ලබා ගන්නත් ඒවා නියමිත විදිහට ඔබගේ නමට සිද්ධි කරලා මන්ත්‍ර බල පිහිටවල මේකල බලවත් කරලා අරගන්න ජුවලරි එකක් හදාගන්න අවශ්‍ය නම් සිංහාත්‍ර ජෙම් වෙතින් ඔබට මේක ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබට මේ මැණික් අවශ්‍යතා සියල්ල සපුරා ගන්නට අපත් එක්ක සම්බන්ධ තිරේ තියෙන අංකයෙන්. හැබැයි හිතන්න එපා ඔබ දැනටත් මත්ද්‍රව්‍යයක් භාවිතා කරනවා නම්, ඔබ මේ වෙනකොට ජීවිතේ වෙනත් මාර්ග ගිහිල්ලා තියෙනවා නම්, ඔබ ටැටූ ගහලා ඉන්නවා නම් ඔබේ ජීවිතේ ඔබ ආධ්‍යාත්මික නැහැ කියලා ඔබ කාටවත් කරදරයක් කරන්නේ නැතුව තමන් විදිහට ඉන්න ඔබේ වචන බොහෝ සමාජයක් සුවපත් කරන දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගමම ඔබ ඔබේ ජීවිතයත් අනිත් අයට ආදර්ශයක් වෙන්න විදිහට සකස් කරගෙන තමන්ගේ තියෙන හැකියාව කෙවින් ස්මෝකියෝ වගේ තරුණ පරපුරට ලබා දෙන්න උගන්වන්න, ඒ වගේම තමන්ගේ තියෙන හැකියාවන් විවිධ විදිහට ඉස්මතු කරගන්න භාවිතා කරන්න. ඉපදුන්න ගමන් කිරි දරුවා අවංකයි මේකේ දූවිලි හුළඟින්නේ අවංකකම හංගයි කලින් මං වංක කාටුන තවංකයි අවංකවම දැන් මුන්ගේ තත්ත්වේ අන්තයි ඉතින් මං කවනම් කරම් දෝ විශ්වාස මනින්න මිම්ම පිටතින් වතිපානම් ළඟින්න උම්ම
විෂ සහිත ඊතාම වසන් කර තබයි උන් මගෙන් නිර්වාණ ස්මෝකියෝ කියන්නේ මම දන්න විදිහට ත්‍රැප් තන්ත්‍ර කලාවට නවමු මානයක් එක්කරු මේ රැප් කලාව අන්තර්ජාතික මට්ටමට ගෙනියන කෙනෙක්. ඒ වගේම ඔහු කියන ඔහු ආසියාව ඔහුට අවශ්‍ය නැහැ. ඔහුට ලෝකේ වෙනම කලාවක් මේ ස්පිරිචුවල් ලෙවල් එකත් එක්ක ඔහු හරි තැනකට හරියට මේ රැපින් තන්ත්‍රික රැපින් කියන එක ඔහු අරගෙන આવොත් ඒෂියා නෙමෙයි ඔහු වර්ල්ඩ් ලෙවල් එකේ රැපර් කෙනෙක් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවාමයි. ඒකට මහදෙවියන්ගේ ආශිර්වාදය ඔහුට තියෙනවා. මොකද ඔහු දැඩි ශිව භක්තිකයෙක් නිසා. ඉතින් මහා රාවණ ශක්තියත් එක්ක මහා ශිව ශක්තියත් එක්ක ඉන්න ඔහුට මම ආශිර්වාද කරනවා වගේම විශ්වයේම ආශිර්වාදය ඔහුට ලැබෙනවා. මම ආදරෙන් ඉල්ලීමක් කරන හැමදාමත් මම ඔබතුමාගෙන් ඉල්ලා හිටියා වගේ තරුණ පරපුර ආධ්‍යාත්මයට යොමු කරවන්න ඔබ ආදර්ශයක් වෙන්න ඔබව ආදර්ශයට ගන්න බොහෝ තරුණ පරම්පරාවක් ඉන්නවා. විවිධ ස්ටයිල් වලට ඔබ කරනවා. ඔබ වෙලාවකට බොහොම ආවේගශීලී රස්තරේ මද්දාවි සල්ලාලය කතිය මාත්මා බෝඩරේ බරාවිදි දිල්ලෙන්නේ වර්ණේ රාන්වන් ෂෝකේ පස්සමි නැමෙකේ වැඩෝ දැක්කේ මාන්නා නෝනෙඩ මෙන්න මං එන්නේ මං යන්නේ මං හමාන්නම් උතුට්ට දැම්මේ මිනිස්සු තුනවත් කම් කටුස් සංගේ කරේ කවුද දැම්මේ රත්රන් මිනිස්සුන් වඩන්නේ යදාලන්නේ මට පට්ටම් මට්ටම් නැකරද්දි මටොලු කුඩු පට්ටම් රැපර්ස්ලා කියන්නේ ලෝක වෙනස් කරන කට්ටිය. මොකද බංග්ලාදේශ වල ඇතිවෙච්ච මේ කැරල්ල එහෙම නැත්නම් අපේ ලංකාව වගේම සිදුවීමක් වුණානේ බංග්ලාදේශ වල. එතකොට ඒකේ ඇන්තම් එක හැදුවේ රැපර්ස්ලා. ඒගොල්ලෝ ගයිඩ් කරගත්ත රැපර් කෙනෙක්ව. ඊට පස්සේ රැපර් මේ වෙනකොට සමාජයට ආවේ නැහැ. ඔහු රට පාලනය කරා. නමුත් ඔහු ගයිඩ් කළා. අන්තිමේදී අවසානයේදී පාලකයා බවට උන්නත් පත් කරගන්න මට්ටමට බංග්ලාදේශ වැසියන් උත්සාහ කළා රැපර් කෙනෙක්. මොකද කෙටි කාලයකදී බොහොම හදවතට දැනෙන්න භාෂාව හරියට හසුරුවලා මිනිස්සුන්ගේ තරුණයන්ගේ ජන මනසට රිංගන්න පුළුවන් කලාවක් බරාවියක් තමයි එහෙම නැත්නම් මහරාවණ බරාවියක් තමයි මේ සංගීතය සහ කලාව කියන්නේ. මොකද මහරාවණයන් කියන්නේ සංගීතයේ කලාව උපරිමයෙන්ම ආධ්‍යාත්මය සහ තන්ත්‍ර කලාව පාලන කලාවට භාවිතා කරපු කෙනෙක්. ඒ නිසා රාවණ වංශීය පුරුකක් උත්තරීතර පුරුකක් විදිහට ඔබතුමාට හැකියාව තියෙනවා සමාජයේ යහමගට ගන්න මේ සමාජයේ රැල්ල වෙනස් කළා උඩුගම් බලා යන්නේ. ඒ නිසා ඔබගේ සසරින් ඔබ අරන් ආපු ඒ ආධ්‍යාත්මික හැකියාව ඒ මහා ආදියෝගීතුමාණන්ගේ මාර්ගයේ කිය යෝගීවරයාණනි ඔබට මේ කාරුණික ආරාධනීය ඉල්ලීම සමාජයේ වෙනස්ම රැප් කලාවක් නැවත බිහි කරන්න ඔබ සතු හැකියාව. ඒ වගේම හැකියාවක් තියෙනවා නම් අපි හමු වෙමු දවසකට සමාජයට කියන්න කොහොමද තමන්ගේ මේ ආධ්‍යාත්මික තාන්ත්‍රික හැකියාවන් කොහොමද එන්නේ, මුක සිද්ධි ඇති වෙන්න කොහොමද, මන්ත්‍ර තන්ත්‍ර විදියට කොහොමද වචන හසුරවන්නේ කියන දේ අපි ලෝකෙට බෙදලා දෙමු. ඔබ ආව කාරණේ ඔබ ඉෂ්ට කරයි අනාගතයේදී ඔබ ඒ කාලෙත් උගන්වපු කෙනෙක් මේ හෙළ විද්‍යාවන් සහ ලෝකෙ පුරා මිනිස්යාට හිතන්න එපා මේ ලංකාව කේන්ද්‍රී කරගත්ත කාරණයක් කියලා. ලෝකෙ පුරා ගිය ලෝකෙ පුරා ආධ්‍යාත්මයේ බෙදපු කෙනෙක්. කලාව කියන්නේ ඒකේ තියෙන හොඳම ටූල් එක. ඒ නිසා මේ සීමා සහිත කාරණය කතා කළා වගේම ඉදිරියේදී මම බලාපොරොත්තු වෙන ඔබතුමා සමග ජ්‍යොතිෂ්‍ය ආධ්‍යාත්මය මේ සියල්ල එකතු කළා මේ වටිනා කලාවෙන් මිනිස්යාගේ මිනිසාගේ ලෝක සත්‍යයේ හිත සුව පිණිස කාරණයක් කරන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? තවත් මේ වගේ වීඩියෝ කරන්නද කියන දේටත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔබට දීර්ඝායු වේවා.